සර්ව බලධාරී දෙවියන් වහන්සේ පියාණන් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මේ ලස්සන දවස නිසා මේ ආකාරයෙන් අපි රැස් වෙලා ඔබට ස්තුති ප්‍රශංසා කරමින් ස්වාමිනී අද දවසේ වචනේ ප්‍රකාරයට ඔබ වහන්සේගේ ස්වාමිනී වෙනස් නොවන ප්‍රේමයෙන් ස්වාමිනී අපි පුරෝපරිස අපි ඔබට ස්තුතිවන්ත වෙනවා එකිනෙකා බාර කරනවා ඔවුන්ගේ නිවෙස් බාර කරනවා ස්වාමී මේ සතිය තුළ ඔවුන්ගේ තීරණ ඔවුන්ගේ සලසුම අපි බාර කරනවා ඔවුන්ගේ රැකියාවන් ඔවුන්ගේ ආදාය මාර්ග ඔවුන්ගේ දරුවන් ස්වාමි පුරුෂයන් හැම කෙනාම නෑදෑ හිතමිතුරන් සෑම කෙනා බාර කරනවා ස්වාමිනී යම් කිසි කෙනෙක් අවශ්‍යතාවයන් සහිතව සිටිනවාද රෝගීව සිටිනවාද ස්වාමිනී අපි ඔබ වහන්සේගේ දීප්තිමය ප්‍රේමය සුවකිරීමේ බලය ස්වාමිනී සමාදානයේ සැපීමේ දැහැත ඔවුන් මත තබනවා ස්වාමිනී ආශිර්වාද කරන්න බාධක එනකොට කරදර එනකොට ස්වාමිනී වේදනාව දැනෙනකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙස බලමින් ශක්තිමත්ව ස්වාමිනී පෙරට ගමන් කරන්නට ඔබ වහන්සේගේ අනුග්‍රහය දෙන්න ලෝකේ තාවකාලිකයි ලෝකේ ප්‍රේමය තාවකාලිකයි නමුත් ඔබ වහන්සේගේ ප්‍රේමය වෙනස් නොවන සදාකාලික ප්‍රේමය ඒ ප්‍රේමය ස්වාමිනී අපි දරාගෙන සදා කිතුනුවේ පිළිවෙල ඉදිරියට ගමන් කරන්නට අනිත් අය ස්වාමිනී අපේ ප්‍රේමයෙන් ක්‍රිස්තුනාගේ ප්‍රේමයෙන් අනිත් අයට ස්වාමිනී අපි ආදර්ශමත් වෙන්නට අපට උපකාර කරන්න ස්තුතියි ස්වාමිනී අපි යටත් වෙනවා ඔබට ස්තුතියි දෙවියන් වහන්සේ මේ ස්ථානයේ නිසා ස්තුතියි මේ යාඥාව නිසා ස්තුතියි මේ සේවය නිසා ස්තුතියි ස්වාමිනී අපේ සභාවේ සෑම පවුලක් උදෙසාම සෑම සමාජිකයෙකු උදෙසාම තරුණ තරුණියක් උදෙසාම දරුවන් නිසාම අපි ඔබට ස්තුතිවන්ත වෙනවා පියාණනි ඔබට ස්තුතියි යටත් වෙනවා ඉදිරි කාලයේදී ස්වාමිනී අපි ඔබ වහන්සේව දෙස බලමින් ගමන් කරන්නට උපකාර කරන්න අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද පියෝ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ ඒ අනුග්‍රහයද සමාදානයද සදාකාලයට අප සියලු දෙනා සමග පවතිවා ආමේන්.